අයිබෝවන් මම වීනා ගමගේ පුරුදු විදිහටම අදත් ඔන්න පුරුදු විග්‍රාහී ආයතන වෙනුවෙන් අද අපි කතා කරන්න කියලා හිතුවා විශාල වශයෙන් අපෙන් අහන ප්‍රශ්නකට උත්තරයක් පොදුවේ. ඕගොල්ලෝ හැමෝම දන්නවා මේ විදිහේ රුමේනියාව හෝ නැගෙනහිර යුරෝපය හරහා මේ විදිහේ ඉතාලියට විශාල වශයෙන් අපේ ශ්‍රී ලාංකික සහෝදරයන් ඇතුළු වෙමින් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට තියෙන එක ප්‍රශ්නයක් තමයි අපිට රිෆියුජි ඉල්ලන්න බැයිද අපිව ඩීපෝට් කරනවාද කියන එක. ඉතින් මේ වීඩියෝ එක මුලින් ඉඳන්ම බලන්න, මැදින් බලන්න එපා. එතකොට මම කරන පැහැදිලි කිරීම ඔයගොල්ලන්ට ප්‍රමාණවත් වෙයි කියලා මම හිතනවා. පළවෙනියට අපි කියන්න ඕනේ ශ්‍රී ලාංකිකයන් වෙන අපිට රිෆියුජි ඉල්ලන්න බෑ. එහෙම ඉල්ලන්න පුළුවන් විශේෂ තත්වයක් හෝ බරපතල දේශපාලන කාරණා ඉදිරිපත් කරන්න පුළුවන් නම් විතරයි. හැබැයි ඒකෙන් කියන්නේ රුමේනියාව හරහා හෝ වෙනත් රටක් හරහා ඉතාලියට එන අයට කිසිම සර්ජෝන් එකක් ඉල්ලන්න බෑ කියලා. එහෙම කරන්න නම් අපි රිෆියුජි කියන එක අමතක කරමු. ඒ අය වෙනුවෙන් අසීලෝ එහෙම නැත්නම් මොටිවි හුමනිටාරි එහෙම නැත්නම් ප්‍රොටෙක්ෂන් ස්පෙෂාලි වගේ විවිධ කැටගරි තියෙනවා. මේ මොන කැටගරියකට ඔබ අයත් වන්නේද හෝ ඔබට මේ මොන තත්ත්වයේ යටතේ ප්‍රමිස සර්ජෝන් එක ලබා දෙනවද කියලා තීරණය කරන්නේ අදාළ පළාතේ කුස්තුරයක. ඒක නිසා ඔබට කරන්න පුළුවන් ළඟම තියෙන කුස්තුරයකට ගිහිල්ලා මේ ගැන විස්තර ගන්න. ඒ හෝ සමහර පළාත්වල පුළුවන් විද්‍යුත් තැපෑල මාර්ගයෙන් හෝ වෙනත් සංවිධානයේ සඳහාම පත් කරලා තියෙනවා. ඒ අය හරහා ඔබට අවශ්‍ය උපදෙස් දිනයක් සහ වේලාවක් වෙන් කරගන්න මම පුද්ගලිකව යෝජනා කරනවා. යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ තදබද නොතකා පොඩ්ඩක් මහන්සි වෙලා අදාළ කුස්තුරයකට ගිහිල්ලා දිනයක් වෙලාවක් වෙන් කරගන්න. ඒක මතක් කරන්න ඕනේ. සමහර අය හිතනවා රුමේනියාව හරහා ආපු නිසා එහෙම නැත්නම් ටෙම්පරරි රෙසිඩන්ට් කාඩ් එක TRC එක ඔයගොල්ලෝ කියන විදිහට TRC එක තියෙන එක වාසියක් වෙයි හෝ අවාසියක් වෙයි කියන එක අපි දැන් ඒ TRC එක ඉදිරිපත් කරන්න ඕනද සහ ඒකේ වාසිය අවාසි මොනවද කියලා කතා කරුවොත් TRC එක තියෙන එක ඔයාට ඉතාලිය අසීල හෝ වෙනත් කැටගරියක් යටතේ ප්‍රමිස සර්ජෝන් එක ඉල්ලන්න වාසියක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒක අමතක කරලා TRC එක අමතක කරලා අදාළ පළාතේ කුස්තුරයකට ගිහිල්ලා ඔයා අසීලෝ එක ඉල්ලනවා නම් හොඳයි කියලා තමයි මට යෝජනා කරන්න තියෙන්නේ. සහ කවුරු හරි හිතනවා නම් මේ TRC එක තියෙන නිසා මට පර්මිස සර්ජෝන් එකට කන්වර්ට් කරන්න පුළුවන් කියලා එහෙම කරන්න බෑ. රුමේනියාව හෝ වෙනත් නැගෙනහිර යුරෝපේ හෝ වෙනත් යුරෝප රටක ඔබට PR එක පර්මනන්ට් රෙසිඩන්ට් එක වසර 5කට වැඩි රැඳී සිටීමේ බලපත්‍රයක් සර්ජෝන් එකක් තියෙනවා නම් රෙසිඩන්ට් කාඩ් එකක් තියෙනවා නම් සහ සේවා යෝජකයෙක් ඉන්නවා නම් ප්‍රෙෆෙක්ටුරා එකට ගිහිල්ලා ඒ අදාළ සේවා යෝජකයාත් එක්ක ඔයාට පුළුවන් ඔයා හිටපු රටේ PR එක එහෙම නැත්නම් ටෙම්පරරි එකට මේ රෙසිඩන්ට් එක අවුරුදු 5කට වැඩි පරණ නම් කුස්තුරකෙන් ඉතාලි පර්මිස සර්ජෝන් එකකට කන්වර්ට් කරගන්න. මම ඔබට නැවත වාරයක් මතක් කරන්නේ ඔබ ඉතාලියේ මාස 3කට වැඩි ඉන්නවා නම් එහෙම නැත්නම් කිසිම වීසා එකක් එහෙම නැත්නම් ආරක්ෂක කටයුතු ඉතාම වැඩි වශයෙන් මේ දිනවල සිද්ධ වෙනවා. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනින් ළඟම තියෙන කුස්තුරයකට ගිහිල්ලා මොනෑම හෝ වීසා එකක් සඳහා ඕ රැඳී සිටීමේ බලපත්‍රයක් සඳහා ආයෝජන කරන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම වැඩි විස්තර හෝ නීතිමය සහාය අවශ්‍ය නම් අපිට කතා කරන්න පුළුවන්. මම වීනා ගමගේ පුරුදු විග්‍රාහී ආයතන වෙනුවෙන් අපේ දුරකථන අංක දෙක තමයි 331 හෝ 331 912 4905. බොහොම ස්තුතියි. Punto Immigrati. Api Bhashawen Api Tanak.